මෙහි පළමු වැඩසටහන කෑගල්ල වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පසුගියදා ආරම්භ කෙරුණා. මෙහිදී අක්කර දෙකක භූමි ප්‍රදේශයක තේ වගා කෙරෙනවා. ඊට අනුග්‍රහකත්වයේ ලබා දී තිබෙන්නේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලයයි. රාජ්‍ය අමාත්‍ය කනක හිරත් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පූජනීය ස්ථානවල කර භාගයකට වඩා වැඩි ඉඩමක් තියෙන තේ වගා කරන්න හැකියාවක් තියෙන විහාරස්ථානවල අපි ආරම්භ කර තේ වගා කිරීම මේ තුලින් බලාපොරොත්තු වෙන ඇත්තටම විහාරස්ථානයට යම් ආර්ථික ශක්තියක් ලබා දීමේ වැඩපිළිවෙල ඒ වගේම තියෙන ඉඩම් වලින් හරියාකාරයෙන් ප්‍රයෝජනයක් ලබා ගැනීම. වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් මේ. මෙහි හිමිකරු වන ආර්.බී. ඒකනායක මහතා මීට වසර 8කට පෙර මේ ආරම්භ කර ඇති අතර දෛනිකව පොහොර කිලෝග්‍රෑම් 3000කට අධික ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කරනවා. සුද්‍රජීවීන් යොදා ගනිමින් මෙම පොහොර නිපදවීමද විශේෂත්වයක්. තම නිෂ්පාදන සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඉහළ ඉල්ලුමක් පවතින බවයි ඔහු පවසන්නේ. අපේ රටේ රසායනික පොහොර නතර වීමත් එක්ක විශාල උත්සාහයක් කාබනික පොහොර නිෂ්පාදකයෝ දරනවා මේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඉතින් මේක හොඳ වැඩසටහනක්. දිගින් දිගටම සාර්ථක වෙන්න ඕන වැඩසටහනක්. මේක කරගෙන යන්න පුළුවන් වැඩසටහනක්. වවුනියාව මනරම්බ කුළුම ප්‍රදේශයේ එස් පුෂ්පරාජා ගොවි මහතා වසර 3ක කාලයක සිට කාබනික පොහොර නිෂ්පාදනයට යොමුව සිටිනවා. තම නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවයි ඔහු පවසන්නේ. ප්‍රදේශයේ ගොවි පවුල් 200කට පමණ අවශ්‍ය කාබනික පොහොර ඔහු නිපදවනු ලබනවා.